අද මම ඔයාලට ගේන්නේ ලිසානෝව වටා කෙතුණු කතා මාලාවේ දෙවෙනි කොටස. ඕල්මන් වලට ආසායට කැමති වෙයි කියලා මම බලාපොරොත්තු වෙන දෙවෙනි කොටස නරඹන්න කියලා ආරාධනා කරනවා. සමග පළවෙනි කොටස නරඹුවේ නැත්නම් ලින්ක් එක අරා ගිහලා නරඹන්න කියලා මං කියනවා. එහෙමනම් අපි දෙවෙනි කොටසට යන් පටන් ගන්නකොටම පේනවා පළවෙනි කොටස ඉවර වුණ තැන ලිසාගේ කටින් පූසෙක් එළියට එනවා. ආවට පස්සේ ඔන්න ඉතින් ඒ පූසා බෝරෝ මායාකාරී අර ලිසාට කියනවා මං කරන්නේ මාගාවට එන අයට කැමැති ඉෂ්ට කරලා දිනකේ වගේම ඊට පස්සේ බෝරෝ මායාකාරී පීයක් අර පූසාගේ බඩපල්ල ඉවර වෙලා ඇතුලේ තියෙන මස් ටික අරගෙන එළවලු දාලා භාජනයකට දාලා ඉවර වෙලා යන්නේ ඊට පස්සේ බෝරෝ මායාකාරී කියනවා ඔයාගේ ආත්මය ඒ ලෝකෙට යවන්න ඕනේ ඒ නිසා මට ඔයා ගැන කියන්න කියලා ලිසා නෝවාට කියනවා. ඊට පස්සේ ලිසා කියනවා මගේ තාත්තාට නම් මං ජීවත් වෙනවා කියලා දන්නවෙත් අම්මා ජීවත් වෙනවා කියලා දන්නේවත් නැහැ දැකලවත් නැහැ හීනෙන්වත් පේන්නේ ඒ වගේම මං අම්මා ගැන කතා කරනවට කැමති නෑ. එයා මාව දාලා ගිහින්ද ඒ වගේම එයා ජීවත් වෙනවදවත් කියලා දන්නේ. ඒ වගේම මගේ කන්‍යා භාව නැතුනේ මගේ අවුරුදු 16 දී කියලා ලිසා නෝවා බෝරෝ මායාකාරියට ලිසා ගැන හැම විස්තරයක්ම කියනවා. ඊට පස්සේ ලිසා කියනවා ලුබර්ග් සල්ලාලේ මට නිදා ගන්න කතා කරන ඒ වගේම මගේ මූවි එක හොරෙන් අරන් විකුණලා මටුගෙන් පලි ගන්න ඕනේ කියලා මායාකාරියට කියනවා. එතනින් කට් කරලා පෙන්නනවා ලුබර්ග් රෝයි කියන පුද්ගලයා ලිසා හදපු මූවි එක බල්ලා කතා කරන ගමන් ඒ මූවි එක නම් මාරා ඒ වගේ මේකේ මාර දක්ෂයි කියලා කියනවා. ඔය අතරේ අර පුසව දාලා හදන එක හිටත් ගන්න පුළුවන්. ඒ වගේම මේක කෑවට පස්සේ තමයි ලූබර්ග්කා ලිසා ඔයාව සම්බන්ධ වෙන්නේ. ඒ නිසා තමයි ඔයාට පරිගමන්න පුළුවන් වෙන්නේ කියලා බෝරෝ මායාකාරිය කියනවා. ඊට පස්සේ අර පූසව දාලා ආදපු එක දුන්නත් ලිසා බයෙන් කන්නේ. මායාකාරිය කියනවා කාලා ඉවරුණාට පස්සේ 아무තු භයානක දේවල් හානිකර දේවල් පේනවා. ඒ වගේ මේ ඔක්කොම කන්න ඕනේ කියලා කියනවා. නැතම් කරන සාපේ වැඩක් වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම ඊටර 11ට කලින් එන්න බාච නපුරු ආත්මයක එකපාරයි ගණන් කරන්න පුළුවන් වැඩ කරන්න පුළුවන් වෙලාවට හරියට එන්න කියලා ලිසාට කියනවා. ඊට පස්සේ කියනවා ලූබර්ග්ගේ ෆොටෝ එක ඒ වගේම ඉසකෙත් අරන් එන්න කියලා ලිසා නෝවාට කියනවා. ඊට පස්සේ එතනින් ලිසා යනකොටම බෝරෝ කියනවා අద్భుත දේවල් පේන ඒ වගේම කොමාරි. ඊට පස්සේ ලිසා එතනින් යනකොට අර බෝරෝ මායාකාරිය කිව්වා වගේ අద్భుත දේවල් ලිසාට පේනවා කොමාරි. එතනින් ගියාට පස්සේ ගේ ගාවට දොර හරින්නේ බොහොම අමාරුවෙන්. ඇය යන්නේ අඳුන් කුඳුන් වෙලා වගේ බොහොම අමාරුවෙන් යන්නේ. ඒ වගේම භයානක සද්ද ඒ වගේම හොල්මන් වගේ රූප මැවිලා පේනවා බෝරෝ මායාකාරිය කිව්වා වගේ. ලිසා නෝවා ගෙදරට යනකොට කෝට් ඉන්නවා. ඊට පස්සේ කෝට් කියනවා මම ලූබර්ග්ට සාප කරා. ඒ වගේම ඒක සාර්ථක කරගන්න ලූගේ ගෙදර යන්න ඕනේ. ඒ වගේම තවල් දේවත් ගන්න ඕනේ කියලා කෝට් කියන. ඊට පස්සේ කෝට් කියනවා මම දන්න දෙන්නෙක් ඉන්නවා ජෝසාලි කියලා දෙන්නෙක්. ඒගොල්ලෝම හම්බෙන්න පුළුවන් රෙස්ටුරන්ට් එකට ගියොත් කියලා කියන. ඊට පස්සේ කෝට්ගෙන් සල්ලි ඉල්ලගෙන රෙස්ටුරන්ට් එකට යනවා. ඊට පස්සේ කියනවා කෝට් මට කිව්වා ඔයාලට ඕන වැඩක් කරන්න පුළුවන්. ඒ වගේම ගෙවල් වලට ඇතුල් වෙන්න පුළුවන් කියලා කියන. ඊට පස්සේ මට මේ වැඩේ අදම කරගන්න ඕනේ කියලා උන් දෙන්නාත් එක්ක ලූබර්ග්ගේ ගෙදර යනවා. ගෙදර යනකොටම මේ ජෝසාලි යන්නේ පරිස්සම නිලධාරීන් වගේ. ඊට පස්සේ ගේ ඇතුළට ගියාට පස්සේ ඔය අතරේ ලිසා නෝවා ඇතුළට යනවා ලූබර්ග් ඉන්න කාමරේ හොයාගෙන. ඊට පස්සේ අවශ්‍ය දේවල් ගන්න. ඒ වගේම ෆොටෝ එක දිහා බලන් ඉන්නකොටම ලිසාට පේනවා අద్భుත ආත්මයන් තමන් ගාවට එනවා වගේ. ඊට පස්සේ ලිසා බය වෙනවා. ලූබර්ග්ගේ කාමරය කියලා හිතලා යන්නේ ඔහුගේ පුතාගේ කාමරයට. ඒ සොයද්දි ලිසා මේ ගැන දන්නේ නැහැ. ඔහුගේ පුතා නැගිටිනවා. ඊට පස්සේ ලිසා කියනවා මම ඔයාගේ තාත්තට සාප කරා. ඒ වගේම මට ඒකට අවශ්‍ය නිසා කෙස් හොයනවා කියලා කියනවා. ඌ එකපාරට ඉනා වෙලා කියනවා අර කාමරේ තමයි මගේ තාත්තා ඉන්නේ කියලා. ඊට පස්සේ ලිසා ඒ පැත්තට යනකොටම ඇයත් එක්ක ආපු දෙන්න ඇවිල්ලා කියනවා පොලිසියට කෝල් කරා. ඒ වගේම ඉක්මනට මෙතෙන්ට යන්න කියලා. ඊට පස්සේ තමයි ලිසා දැනගන්නේ කෝට් කියපු දෙන්නා නෙවෙයි මේ කියලා. ඊට පස්සේ ලූබර්ග්
ගේ කාමරයට ගිහිල්ලා ඉවර වෙලා කෙස් ගහක්වත් එව්වත් හොයාගන්න බැරි වෙනවා. ඔය අතරේ අద్භූත හොල්මන් එන නිසා ලීසා බය වෙලා ගෙදරින් යන්න හදනකොටම ගේ ඉස්සරහදී පොලිසියෙන් ඇවිල්ලා ලීසාව අල්ලගන්නවා. ඊට පස්සේ ලීසාව එක්කන් ගිහිල්ලා හිරු කූඩුව ඇතුළට දානවා. ඇතුලේ ඉන්නකොට ගෑනු කෙනෙක් ඇවිල්ලා කියනවා අතේ තිබ්බ පච්චේ දැකලා අර ගෑණි ගෑවට හම්බෙන්න ගියා නේද කියලා. ඊට පස්සේ ලීසා ඔව් කිව්වට පස්සේ ලීසා ඇයගෙන් ආනවා ඒ ගෑණිට ණය වුණා නේද? ඊට පස්සේ ගෑනු කෙනා ලීසාගෙන් ආනවා ඒ ගෑණිට ණය වුණා නේද? ඒ වගේම මේ ගෑණිට ණය වුණ අයට භයානක දේවල් වෙනවා නපුරු දේවල් වලට මුහුණ දෙන්න වෙනවා කියලා ඒ ගෑනු කෙනා කියනවා. මේ දෙන්නාගේ කතාව යන අතරේ එතන ඉන්න ගෑනු කෙනෙක් ඇවිල්ලා ලීසාට ගාන්න යනවා. ඔය අතරේ පෙන්නනවා ආයිමත් ලීසාගේ කටින් පුරුසෙක් එළියට එනවා. ඊට පස්සේ පොලිස් නිලධාරියෙක් වගේ ඇඳගෙන ඇවිල්ලා ඒ පුරුසාව කවුද මන් දන්නේ නැහැ මිනිස්සෙක් කරන් යනවා. ලූබර්ග් එකේ හිටපු මිනිස්සයා රෝයි ඇවිල්ලා ලීසාට හැපදෙනවා. එළියට අරන් යනවා රෝයි ඇයට කතා කරගෙනම පස්සෙන් එන නිසා ඇය ආනවා මට කෙලවන්න දෙන්නේ කියලා. ඔය අතර රෝයි කියනවා ඔයාගේ මූවි එක නම් පට්ටේ වගේම හරි දක්ෂයි. මායි ලූයි ඒක බැරුවා කියලා කියනවා. ඒක නම් සුපිරි මූවි එකක් කියලා කියනවා. ඊට පස්සේ ඌට ලීසා කියනවා මම ලූබර්ග්ට සාප් කරන්න යන්නේ. ඒ වගේම මම ගෙදරට ගියේ ඉසගෙස් හොයන්න කියලා කියනවා. ලූබර්ග් ගේ ඇතුළට ගියේ කියලා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා ලීසා ගෙදරට ගිහිල්ලා ඉන්නකොට ලූබර්ග් ඇවිල්ලා අර වරුන් දෙන්නත් එක්ක. මොකද කියනවා නම් ලූබර්ග් දැනගෙන ලීසා සාප් කරන්න කෙස් ගස් හොයන්න කියලා ගෙදර ගියේ කියලා. ඊට පස්සේ ලූබර්ග් කියනවා අපි එක කණ්ඩායමක් වගේ ඒ වගේම අපි මුලදී හොඳට හිටියා. ඒ වගේම එක කණ්ඩායමක් වෙලා වැඩ කරන්න හිටියේ. ඔයාගෙන් බලාපොරොත්තු වුණ දේවල් මට දුන්නේ. ඒ වගේම අනිත් අය වගේ ඔයා මාත් එක්ක සෙක්ස් කරන්න කැමති වුණේ නැහැ. ඒ නිසා තමයි මම ඔයාව අයින් කරේ කියලා කියනවා. ඊට පස්සේ සිප් එක ඇරලා ලූබර්ග් කියනවා ලොලිපොප් එක ඇවිල්ලා උරුපන් කියලා උඹ. ඊට පස්සේ ඔය අතරේ ලීසා ඇවිල්ලා සාපය කරන්නට අවශ්‍ය මයිල් ගහක් ගලව ගන්නවා. ලූබර්ග් ගියාට පස්සේ ලීසා වෙලාව බලනවා. ඊට පස්සේ ඇය වෙලාව බැලුවට පස්සේ 11ට තව බැය භාගයයි තියෙන්නේ නිසා මායාකාරිය දුන්න කෑම කාලා ඉවර වෙලා මායාකාරීව හම්බෙන්න යනවා. ඊට පස්සේ මායාකාරිය ලීසාට කියනවා නිතරම මට ඔයාට ගෙවන්න වෙනවා. ඒ නිසා තමයි ඔයාගේ කටෙන් පුරුසෙක් එළියට එන්නේ කියලා. ඊට පස්සේ ලීසා ගෙනාව ෆොටෝ සහ කෙස්ගත් දෙනවා බෝරෝ මායාකාරියට. ඊට පස්සේ බෝරෝ මායාකාරිය කියන මේකෙන් පස්සේ තමයි පෙරේත ලෝකෙන් ආපු අద్భుත දේවල් පෙරේත ලෝකෙන් ආපු අద్భుත ඉවර වෙන්නේ. ඒ වගේ දේවල් පේන එක නවතින්නේ මේක පස්සේ කියලා බෝරෝ මායාකාරිය ලීසාට කියනවා. මායාකාරිය ෆොටෝ එක පුච්චනවා. ඒ වගේ මේ ෆොටෝ එක පුච්චන්නේ රූප දෙකක් උඩ තියලා. ඊට පස්සේ ලීසා නෝවට බෝරෝ මායාකාරිය යම්කිසි දෙයක් දෙනවා බොන්න. ඒක බිව්වට පස්සේ මායාකාරිය කියනවා ලූබර්ග් ගැන හිතන්න කියලා. එකපාරටම ලීසාගේ බෙල්ල හැරිලා ලීසා නෝවා වැටෙනවා. ඒ වගේම අතපය ඒට මේට ඇඹරෙන්න ගන්නවා. ලීසාට දකින්න ලැබෙනවා මායාකාරිය පිටිපස්සේ අද්භුතාත්මයක් හෙමින් එනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා ලීසා මායාකාරියත් එක්ක ඉන්නවා. ඊට පස්සේ බෝරෝ මායාකාරිය කියනවා අපි ලූබර්ග්ට දැන් දඬුවම් කරන්න යන්නේ කියලා. ඊට පස්සේ මායාකාරිය ලීසාට පැලයක් දෙනවා ගෙදර ගිහිල්ලා තියන්න කියලා. ඊට පස්සේ ලීසා නෝවා එතනින් ගියාට පස්සේ මායාකාරිය අර හිටපු පුසාගේ බෙල්ලෙන් ලේ අරන් බොනවා. ලීසා නෝවා ගියාට පස්සේ මායාකාරිය පුසාගේ බෙල්ලෙන් ලේ අරන් බොනවා. සමගම මෙම හොල්මන් කතාවේ දෙවෙනි කොටස ඉවර වෙනවා. ඊළඟ කොටස සමග හම්බෙමු. සුබ දවසක් හැමදෙනා.